සුබ දවසක් ඔබලා සියලු දෙනාටම SL sewing machine YouTube නාලිකාවෙන් ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. මම අද සික්සඩ් මැෂින් එකෙන් එම්බ්‍රොයිඩරි කරන විදිය තමයි මම කියලා දෙන්නේ. ඉස්සෙල්ලාම අපි ලොකු රවුම තියලා මේ විදිහට රෙදි කෑල්ල දාලා ඊට පස්සේ පොඩි රවුම දාන්න ඕනි. පොඩි රවුම දාලා මේ විදිහට අතින් හොඳට අදින්න ඕනි. මේ රෙදි කෑල්ල හොඳට ඇදෙන්න ඕනි. ඇදුනට පස්සේ අපිට මහන්න ලේසි මේකේ. එම්බ්‍රොයිඩරි කරගන්න ලේසි මේ විදිහට හොඳට රෙදි කෑල්ල ඇදෙන්න ඕනේ. අර අපි ඉදිකටු විතරක් මේකට පාවිච්චි කරන නිසා අර පුට් එක නැති නිසා මේ විදිහට හොඳට රෙදි කෑල්ල ඇදුනම හොඳට මැහෙනවා. ඒක මෙතන මේ නට් එකක් තියෙනවා. ඒ නට් එක දාලා හොඳට කරකවන්න ඕනේ. ඒතකොට රෙදි කෑල්ල හොඳට ඇදෙනවා. ඒක මේකෙන් නූල ලං කරගන්න ඕනේ. නූල බින්දුවෙන් එහාට ගොඩක්ම ගන්න එපා. මේ කොළ පාට ඩොට් එකට මේ බින්දුවත් එක්කම පොඩ්ඩක් මෙහෙට වෙන්න කළු තිතට ඒක හදා ගන්න ඕනි. මේකෙන් ටෙන්ෂන් එක අපි නූල බුරුල් කරගන්න ඕනි. ගොඩාම බුරුල් වෙන්න ඕනි. හොඳටම බුරුල් කරගන්න එපා. එතකොට යටින් නූල ගුලියක් වගේ මැහෙන්නේ ටෙන්ෂන් එක තද නැති නිසා. සාමාන්‍යයෙන් තද ගතියට එන්න ඇදිලා ඉන්නකොට අතට දැනෙන විදිහට ටෙන්ෂන් එක හදා ගන්න ඕනි. ගොඩාම බුරුල් කරන්න එපා. ඊට අමතරව මෙතන පුට් එක ගලවන්න ඕනි. පුට් එක ගලවලා මේ ඇනිත් ගලවන්න. ඊට පස්සේ බොබින් එකට හොඳට නූල් පුරව ගන්න ඕනි. ටිකක් පුරව ගන්න එපා. මහගෙන යන අතරතුර ඉවර වෙනවා. ඒකම මෙතන ෂටල් එකේ පොඩි පතුරු කෑලි දෙකට මෙන්න මේ විදිහට වැටෙන්න මේ නූල දා ගන්න හරියට මේ විදිහට ඉස්සර පොඩි පතුරු කෑල්ල කට් මාක් එකෙන් දාලා මෙන්න මේ විදිහට නූල දාලා මෙන්න මේ හැඩයට තමයි නූල යන්න ඕනි. එකලා ෂටල් එකේ අපි නූල ගොඩාම බුරුල් කරගන්න ඕනි. බුරුල් කරගෙන තමයි එම්බ්‍රොයිඩරි මහන්න පුළුවන්. ගොඩක් තද කරොත් නූල ඇදිලා ඉන්නේ නැහැ. සාමාන්‍ය ගොඩක්ම ෂටල් එකේ ඇනේ බුරුල් කරන්න එපා. ඇනේ ගැලවිලා බිමට වැටෙනවා. මේකේ ඇන දෙකක් තියෙනවා. පොඩි ඇනේකුයි ලොකු ඇනේකුයි. ලොකු ඇනේ තමයි බුරු කරලා නූල හදා ගන්න ඕනේ. ඒක මේ ප්ලේට් එකට මේ ප්ලාස්ටික් මේ පීඩොක් ගාඩ් එක මෙන්න මේ විදිහට දා ගන්න ඕනේ. මේකෙන් තමයි අපිට එම්බ්‍රොයිඩරි කරගන්න ලේසි. ඒක අර ඩොට් දෙකක් තියෙනවා. ඒකට වැටෙන්න ලොක් වෙන්න දාලා අපි මේකේ නූල මේ විදිහට ගන්න ඕනේ. අරන් ඉවරලා තමයි මහන්න පටන් ගන්න ඕනේ. ඒකම මේකේ එම්බ්‍රොයිඩරි කරන අතරතුරේ අපි සික්සඩ් එක දා ගන්න ඕනේ එකට. නෝමල් එකේ දාලා මහන්න බෑ. සික්සඩ් එකේ එකට දාලා තමයි මහන්න ඕනේ. මම එකට දාලා තමයි මහලා පෙන්නන්නේ. ඒකම මේ නූල මේ විදිහට යට නූල ඇදලා ගන්න ඕනේ. කරකවලා. උඩට මෙන්න මේ ආකාරයට තමයි ගන්න ඕනේ. අපි මේ මහන අතරතුරේ නූල ගොඩක් බුරුල් නම් මේ ටෙන්ෂන් එක පොඩ්ඩක් කරකවලා හදා ගන්න. මේක සික්සඩ් එක උපරිම 1 2 3 තියෙනවා. මේකෙන් 3ට දාගන්න එපා. එකේ මහන්න 3ට දැම්මම අර ප්ලාස්ටික් කෑල්ලේ සිදුර මදි. එහාට මෙහාට යනකොට ඒ ප්ලාස්ටික් කෑල්ල කැඩෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ පීඩොක් ගාඩ් එකක් මම අර ප්ලේට් එකට උඩින් දාපු එක කැඩෙන්න ඉඩ තියෙනවා. සික්සඩ් එකේ එහාට මෙහාට වැඩියෙන් ගියොත්. ඒක නිසා ඒක හරියට පළවෙනි එකේ සික්සඩ් එක දාගන්න. කළා නූල ලං කරලා ටෙන්ෂන් එකේ නූල බුරුව කරලා ෂටල් එකේ නූල බුරුව කරලා තමයි මහන්න තියෙන්නේ. පුට් එක ගලවලා. එච්චර අමාරුවක් නෑ මේක. අපි මේ මහන අතරතුරේ නූල ගොඩක් බුරුල් නම් ටික ටික තමයි තද කරගන්න ඕනේ. යටින් බුරුල් නම් මේ උඩින් ටෙන්ෂන් එකෙන් පොඩ්ඩක් කරකවලා හදාගන්න. යට බුරුල් නම් ටෙන්ෂන් එක හදාගෙන උඩ බුරුල් නම් ෂටල් එකෙන් පොඩ්ඩක් ඇනේ තද කරලා තමයි හදා ගන්න ඕනේ. ෂටල් එක ඇනේ ගොඩම බුරුල් කරන්න එපා. වැටුනොත් හොයාගන්න අමාරුයි. ඒකම මෙන්න මේ විදිහට තමයි අපි එහාට මෙහාට හිමීට කරන්න ඕනේ. මේ රවුම එහාට මෙහාට හිමීට ගන්න ඕනේ. ඒ ගන්නකොට තමයි අර නූල දුර ප්‍රමාණය අපිට ගන්න පුළුවන්. ගොඩක් එහාට මෙහාට ඇදලා ගත්තොත් මැහෙන ප්‍රමාණය වැඩි. සාමාන්‍ය එක තැන වගේ ගත්තොත් මෙන්න මේ විදිහට තමයි මැහෙන්නේ. ඒකම මේක දැන් අපි මොකක් හරි ඇඳලා ඒක පුරව ගන්න ඕන නම් සික්සඩ් එක ලොකු කරන්න යන්න එපා. මේ අතින් එහාට මෙහාට
මේක ගන්න ඕනේ මම මේ ගන්න විදියට. එතකොට ඒ ටික පිරෙනවා මෙන්න මේ විදියට. ඒකම අපි ඉදි කටුව 1 2 3 කියලා තියෙනවනේ ඉදි කටුව එහාට මෙහාට ඇඩ්ජස්ට් කරන හැන්ඩල් එක කෑල්ල පොඩි කෑල්ල ඒක මැද තමයි තියාගන්න ඕනේ. ඒක මැද තියාගෙන තමයි මේ සික්සැඩ් එක කරන්න ඕනේ. ඒකම එම්බ්‍රොයිඩරි මහන අතරතුරේ ඔයාලා හදිස්සියේ මැහෙන්නේ නැත්තම් ඒ රෙදි කැල්ල අනුව මැහෙන්නේ නැහැ. එහෙම නම් බෝල් පොයින්ට් ඉදි කටුව දාගන්න ඕනේ. බෝල් පොයින්ට් ඉදි කටුවට සමහර රෙදි මැහෙනවා සමහර රෙදි මැහෙන්නේ නැහැ. දැන් මේකට මේ කොටන් රෙදි කැල්ල මම දාලා තින්නේ. කොටන් රෙදි කැල්ල දාලා මැහෙන්නේ නැත්තම් ඔයාලා ඒකට දාගන්න බෝල් පොයින්ට් ඉදි කටුවක්. බෝල් පොයින්ට් ඉදි කටුව දාලා මැහෙන්නේ නැත්තම් ඒකට දාගන්න 20/20 නෝමල් ඉදි කටුවක්. ඒ ඉදි කටු ටික දාගෙන මම මේ මහන්නේ කොටන් නූලකින් කොටන් රෙදි කැල්ල තමයි මහන්නේ. ඔයාලා හදිස්සියේ දැන් සිලික් රෙදි කැල්ල මහනවා නම් මේක මේ නූලෙන් මහන්නත් පුළුවන් කොටන් නූලෙන්. එහෙම නැතුව ඔයාලාට නයිලොන් නූල් දාලා මහන්න එපා. සිලික් නූලක් තියෙනවා. ඒ සිලික් නූල දාලා එම්බ්‍රොයිඩරි වලට ඒක තමයි ගන්නෙ ගොඩක්ම. මේකෙන් මහන්නත් පුළුවන් සිලික් නූලෙන් ලස්සනට මැහෙනවා. මම මේ කොටන් නූලක් දාන නිසා තමයි මෙහෙම මැහෙන්නේ. ඔයාලා සිලික් නූලක් දාලා මහන්න. ඒකම මෙතනින් අපි දැන් නූල බුරුල් නම් පොඩ්ඩක් තද කරගන්න උඩට. එතකොට නූල මේ විදිහට ඇදලා අරන් මම මේ නැවත වතාවක් පෙන්නන්නේ මුලින්ම මේ විදිහට නූල මේක දාලා ඉදි කටුව කරකවලා යට නූල උඩට ගන්න ඕනේ මෙන්න මේ විදිහට. මේ විදිහට අරන් තමයි මහන්න පටන් ගන්න ඕනේ. මම මේ නැවත වතාවක් ඔයාලට පෙන්නුවේ ඒ නූල ඒ විදිහට ගන්න ඕනේ. නැතුව නූල යට තියලා මහන්න ගියොත් මැහෙන්නේ නැහැ නූල උඩට එන්නේ නැහැ. ඒක මතක් කරලා ඒ නූල ගන්න ඕනේ. ඒකම දැන් අපි මේක දාන්න රවුම දාන්න පුට් එක උස්සනවනේ. පුට් එක උස්සපුවාම ටෙන්ෂන් එක ඈත් වෙනවා. එතකොට නූල බුරුලෙන් එන්නේ. ඒක නිසා මේක අපි දැන් එම්බ්‍රොයිඩරි රවුම දාලා පුට් එක පහත් කරන්න ඕනේ. පුට් එක තීද්දි අපි මේක ඇතුළ පුට් එක පහත තීද්දි පුට් එක දැන් නැහැ. පුට් එක ගලවනවනේ. පුට් එක ගලවපුවම පුට් එකේ බාර් එක තියෙනවනේ. ඒ බාර් එක පහළට ආපුවම මේ එම්බ්‍රොයිඩරි රවුම ඇතුල් කරන්න බෑ. එතකොට අපි පුට් එක උස්සන හැන්ඩල් එකෙන් පුට් එක ඒ බාර් එක උඩට උස්සලා තමයි මේ රවුම ඇතුල් කරගන්න ඕනේ. ඒ ඇතුල් කරගෙන ඉවරලා සමහර කට්ටියට ඒක අමතක වෙනවා පහළට දාන්න. ඒ පුට් එක තියෙනවනම් මතක් වෙනවා පුට් එක නැති නිසා පහළට දාන්න අමතක වෙනවා. එහෙම වුණාම ඔයාලා කරන්න ඕනේ පුට් එක අනිවාර්යෙන්ම ඒ හැන්ඩල් එක පල්ලෙහාට දාන්න. එහෙම දැම්මේ නැත්නම් නූල ගුලිය වගේ තමයි මැහෙන්නේ. ඒ පහළට දාපුවාම පිළිවෙලට මැහෙනවා. ඒ අතරතුරේ මේ නූල කොහෙන් හරි බොරුල් නම් ටික ටික හදාගන්න. එකපාරම නූල තද කරන්න යන්න එපා. මේකේ ගොඩාක්ම නූල් බුරුල් කරලා එම්බ්‍රොයිඩරි මහන්න බෑ. ඒකට ගුලියක් වගේ තමයි මැහෙන්නේ. දෙපැත්තම නූල් ගුලියක් වගේ ඇවිල්ලා යට ප්ලේට් එකේ හිර වෙලා මහන්න බැරි වෙනවා. ඒක නිසා නූල සාමාන්‍යයෙන් මේ එන ගානට නූල හදාගෙන ඉන්න ඕනේ. ඒ අතරතුරේ සික්සඩ් මැෂින් එකේ ටෙන්ෂන් එක හදාගෙන ෂටල් එක හදාගෙන ඒ අතරතුරේ මැහෙන්නේ නැත්තම් ඔයාලා බලන්න ඕන ටයිමින් එක අවුට්ද කියලා. ටයිමින් අවුට් වුණොත් සික්සඩ් මැෂින් එකේ එම්බ්‍රොයිඩරි මහන්න අමාරුයි. එහෙම වුණාම අපි ටයිමින් එක හදාගන්න ඕනේ. මම ටයිමින් එක හදාගන්න වීඩියෝ දාලා තිනවා. ඔයාලට ඒව බලලා හදාගන්න පුළුවන්. මේ එම්බ්‍රොයිඩරි මැෂින් එකේ මහන්නේ මෙන්න මේ විදිහට තමයි ඒ ටික තමයි වෙනස් කරන්න ඕනේ. මේ ගැන ගොඩක් කට්ටිය අහනවා මගෙන් එම්බ්‍රොයිඩරි මහන වීඩියෝ එකක් දාන්න මේ කියලා මට ගොඩක් දෙනෙක් අහනවා. ඒක නිසා තමයි මම මේ වීඩියෝ එක දැම්මේ. මම දැන් මේ සික්සඩ් එකෙන් තමයි මේ එම්බ්‍රොයිඩරි කරන්න මේ මම දාලා තින්නේ. ඊට පස්සේ මම නෝමල් මැෂින් එකේ එම්බ්‍රොයිඩරි කරන විදිය දානවා. ඒකේ වෙනස් එම්බ්‍රොයිඩරි කරන විදිය. ඒ දෙකෙන් මම දානවා. මේ අතරතුරේදී ඔයාලා මේ රෙදි කෑල්ල එහාට මෙහාට ගන්න අතරතුරේ නූල හිර වුණොත් යටින් හිමීට යට නූල කපලා අරන් ඒ ටික සුද්ධ කරගන්න. සුද්ධ කරගෙන ඉවරලා එතන ඉඳන් පටන් ගන්න
ආයෙ මහන්න. එතකොට ඒක හොයන්න බෑ. නූල් හිර වෙනවා හිටපු ගමන් මේ නූල් ටික බැලන්ස් කරගන්න එක හරියට හදා ගන්නකම්. දැන් මෙහෙම මාන අතර යටින් ගුලියක් වගේ හිර වෙනවා. එහෙම වෙන්නේ එහෙම වුණාම මේ ටෙන්ෂන් එකෙන් මේ රවුම කරකවලා අපි නූල් දාන තැන මේ ටෙන්ෂන් එක මං කිව්වේ ඒක කරකවලා චූට තමයි තද කරගන්න ඕනේ. ගොඩාක් තද කරගන්න එපා. මම මේ දෙකම හරියට බැලන්ස් කරගෙන තමයි මේ මහන්න කියලා දෙන්නේ. මම මේ නිකම් මහගෙන යන්නේ මේ එහාට මෙහාට කර මේක මැදවල පුරවගෙන වෙන පාටක් හරි දාලා මේ විදිහට ඉස්සලා මල මහගෙන මැදට වෙන පාටක් ඕනනම් නූල් දෙක අයින් කරලා මේ විදිහට මැදින් පුරවගෙන මහන්න පුළුවන්. ඒ පුරවගෙන මහන අතරතුරේ සික්සැට් එක ලොකු කරන්න යන්න එපා. සික්සැට් එක එකේම තමයි මහ ගන්න ඕනේ. සික්සැට් එක දෙක තුනට දැම්මොත් ප්‍රමාණය වැඩි වුණාට මේ යට අර පීඩොක් ගාඩ් එක කැඩෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ ඉදිකටු වැදිලා ඒක ප්ලාස්ටික් නිසා. ඒක නිසා ඔයාලා ඒ විදිහට මහන්න පරිස්සමෙන් මේ විදිහට තමයි මහ ගන්න ඕනේ. මේක හදිස්සියෙන් මහන්න බෑ. හදිස්සියෙන් මහන්න බැරි මේ එක තැන තමයි මැහෙන්නේ. ගොඩාක් වෙලා යනවා මේ මලක් මහ ගන්න. අපි රෙදි කැල්ලක් මහනවා වගේ නෙවෙයි. එක තැන හිමීට තමයි මහ ගන්න ඕනේ. හදිස්සි වුණොත් මේකේ නූල් හිර වෙනවා, නූල් කැඩෙනවා. එක තැන ගුලියක් වගේ යටින් හිර වෙනවා. ඒක නිසා මෙන්න මේ විදිහට පරිස්සමෙන් මහන්න ඕන. මේ අතරතුරේ ඔයාලට මැදින් මේ මොන ඩිසයින් එකක් දාගෙන ඒ මහන්න පුළුවන්. මේකේ මොකක් හරි ඔයාලට පැහැදිලිකමක් තියෙනවා නම් මම මේකේ දුරකථන අංකය දාලා තියෙන්නේ. ඔයාලට කෝල් එකක් දීලා මගෙන් අහගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාලා ගොඩාම මේ රෙදි කෑල්ල ඇදෙන්න ඕනේ. ඇදුනම තමයි මෙන්න මේ විදිහට මැහෙන්නේ. රෙදි කෑල්ල ඇදෙන්නේ නැතුව මහන්න කිව්වොත් ඉදිකටු විතරයි ඉන්නේ මැහෙන්නේ. මේක පුට් එකක් සම්බන්ධ වෙන්නේ නැති නිසා හරියට මැහෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට තමයි ටිකෙන් ටික පුරවලා මහ ගන්න ඕනේ. මම මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. වීඩියෝ එක හොඳ නම් මට ලයික් එකක් දාන්න, ඒ වගේම කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, මාගේ YouTube channel එක subscribe කරන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. ඔබලාට සුබ දවසක්.